ඔයාලට අද මම මේ කියන්න යන්නේ කිසිම මහන්සියක් නොවි මාසෙකට නැත්නම් සතියකට අමතර ආදායමක් හොයාගන්න. ඒ කියන්නේ ඔයාලා මේකෙදි මහන්සි වෙලා වැඩ කරොත් සාමාන්‍යයෙන් 50,000 ලක්ෂයක් අතර ආදායමක් ඔයාලට මාසෙකට හොයාගන්න පුළුවන් සුපිරි ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. හරි මේකදී මට කියන්න ඕනේ මේක මේ අලුත් ක්‍රමයක් මුකුත් නෙමෙයි. මේ ඇත්තට මේක ඔයාලා දන්නවනේ ඩ්‍රොප් ෂොපින් අපි ඩ්‍රොප් ෂොපින් කරලා තියෙනවා eBay ඩ්‍රොප් ෂොපින් ඒ වගේ නොඑක දේවල් කරලා තියෙනවනේ. ඉතින් මේකදී මම කියන්න යන්නේ තවත් ලංකාව ඇතුළතදී කරන්න පුළුවන් ඩ්‍රොප් ෂොපින් ක්‍රමයක්. ඒක තමයි ඒ කියන්නේ අපිට මේකෙදී කිසිම ෆිසිකලි ස්ටොක් එකක් තියාගන්න ඕනේ නැහැ. අපිට කිසිම මහන්සියක් වෙන්න ඕනේ නැහැ. අපිට තියෙන එකම දේ මේගොල්ලොන්ගේ දීලා තියෙන ප්‍රොඩක්ට් ටික අරගෙන අපේ සෝෂල් මීඩියා වල නැත්නම් අපේ නෙට්වර්ක් එකක් තියෙනවා නම් මේ වගේ මොකද Facebook, Instagram, TikTok කියන අපේ ඔඩියන්ස් එකක් කාගෙන ලක්ෂණ වේසයක් තියෙනවා නම් අපි ඒ සෝෂල් මීඩියා කරා අපිට පුළුවන් මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් අපේ සෝෂල් මීඩියා වල දාලා සෙල් කරන්න. සෙල් කරලා ඒගොල්ලොන්ගේ තියෙන ප්‍රයිස් එකයි අපේ ඩ්‍රොප් ෂොපේ ප්‍රයිස් එකයි දාලා ඊට පස්සේ අපිට පුළුවන් ඒකේ ලාභයක් තියාගෙන අපිට පුළුවන් මේ අපේ සෝෂල් මීඩියා වල සෙල් කරන්න. ඊට එතනින් අපිට ලාභය එන්නේ අන්න ඒ විදියට. දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් ඔයා රුපියල් පිටකොටුවෙන් ගත්තාත් රුපියල් 500ක එකක් ඔයා ඒක 900 වික්ක කියලා. ඒතකොට ඔයාලට ආර්ථික ලාභයක් තියෙනවනේ. ඒක ඔයා ඒ වුණාට කස්ටමර් ෂොප් එකට යන්න ඕනේ, විසිට් කරන්න ඕනේ, හොඳ අයිටම් එකක් හොයා ගන්න ඕනේ සෙල් වෙන. මම මහන්සි වෙන්න එපානේ. ඒ වුණාට මෙතනදී ඔයාලට එහෙම එකක් නැහැ. හරිද? මෙතනදී ඔයාලට තියෙන්නේ verified quality products විතරයි තියෙන්නේ. ඔයාලට තියෙන්නේ හොඳට සෙල් වෙන ඔයාලට කැමති අයිටම් එකක් තෝරගෙන සෙල් කරන එක තමයි සෝෂල් මීඩියා හරහා සෙල් කරන එක සෙල් කරලා ලාභයක් උපයා ගන්න එක තමයි මෙතනදී ඔයාලට ගන්න තියෙන්නේ. පොඩි දෙයක් තමයි ගන්න තියෙන්නේ. හරි. අපි වැඩි කතා බහක් නැතුව අපි යමු මේක කොහොමද වැඩේ වෙන්නේ කියලා බලන්න. එතකොට ඔයාලට මම පල්ලෙහා ලින්ක් එක දාලා තියන්නම්. ඒ ලින්ක් එකෙන් ගියාට පස්සේ ඔයාලට වැටෙනවා මෙන්න මේ වගේ තැනකට. හරිද? මේ වගේ තැනකට වැටුණාට පස්සේ ඔයාලා තියෙන මුලින්ම මේක රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔයාලගේ නම, ෆුල් නේම් එක, මේකේ ෆුල් නේම් එක මම දෙන්න තුමන් කන්නේ අවුලක් නැහැ. ඒක සම්පූර්ණ ඔයාලගේ මුල උසම නම් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඔයාලගේ ෆෝන් නම්බර් එක, ඊමේල්, NIC, date of birth, city, address, password, අයන password එක ඊට පස්සේ රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ හරි රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට මේ විදියට තමයි ප්‍රොෆයිල් එක ඔයාලගේ පෙන්වන්න. ඔයාලගේ පොරවත් ගන්න පුළුවන් මේ විදියට බෑන්ක් ස්ටේට්මන්ට්ස්, ඔය මේ බෑන්ක් ඩීටේල්ස්, එතකොට NIC ඔයාලගේ ඊට පස්සේ බිස්නස් ඩීටේල්ස් ඔය විදියට දාලා ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගන්න තියෙන්නේ. දැන් මතේ මෙතන ඔයාලට පේනවා ඇති KYC approval status කියලා වැටලා තියෙනවා. එතන ඒක successfully approved කියලා වැටලා තියෙනවා. ඒ එහෙම වැටලා තියෙන්නේ මගේ NIC එක මම ඒගොල්ලන්ට දාලා ඒ කියන්නේ NIC එක අප්ලෝඩ් කරලා ඒ ටික approved වෙලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ අර එහෙම තාත්තනින් ගිහිල්ලා රෙජිස්ටර් වුණාට පස්සේ ඉතින් මෙතනින් ගිහලා රෙජිස්ටර් වුණාට පස්සේ ප්‍රොෆයිල් එකට ආවට KYC status එක not approved කියලා තමයි වැටෙන්නේ. නෑ මේක නෙමෙයි මේ වෙන එක. මේ විදිහට රතු පාටින් වැටලා තියෙන්න පුළුවන්. හරිද? මේ විදිහට රතු පාටින් ඔයාලට වැටලා තියෙන්න පුළුවන්. හරිද? මේ තියෙනවා please include both sides of your national ID card. අන්න මේ විදිහට එහෙම වැටලා තියෙන්න පුළුවන්. ඒකෝට ගන්න තියෙන්නේ මේ ප්‍රොෆයිල් එක මෙන්න මේ මෙතනදී ඒවා අප්ලෝඩ් කරලා හරියට අප්ලෝඩ් කරලා ඒ ටික කරන් ඉදරයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔයාව contact කරගන්නවා. කෝල් එකක් එනවා ඔයාලට මෙන්න මෙන්න ඒ ටික කියලා විස්තර ටික කියලා. ඊට පස්සේ ඔයාලගේ account එක අප්ලෝඩ් වෙනවා. හරි අප්ලෝඩ් වුණාට පස්සේ තමයි මේ විදිහට තමයි ඔයාලගේ ප්‍රොෆයිල් එක පෙන්නන්නේ. ඒකට ප්‍රශ්නයක් නෑ. හරිද? bank details ඔය business details ඔය රිවීල් කරලා ප්‍රොෆයිල් එක හදාගන්න. හරි. දැන් අපි යමු මේකෙදි වැඩේ වෙන්නේ කොහොමද කියලා බලන්න. ඔයාලට තියෙනවා මෙතන තියෙනවා dashboard එක. ඔයාලා තියෙනවා dashboard එක ඔයාලගේ earnings, total orders, packing, delivered ඒ ඔක්කොම වැටෙන්න ඔය මෙතන dashboard එක තියෙනවා මේක තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන මෙන්න මේ ප්‍රොඩක්ට් වම්පතේ දෙවෙනි එකේ ප්‍රොඩක්ට් කියලා තැන තමයි ප්‍රොඩක්ට් එක තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මෙච්චරයි. මෙතන තියෙනවා best seller and new arrivals කියලා. ඔයාලට තියෙන්නේ හොඳට ඔයාලා හිතනවා නම් මෙන්න මේක හොඳට සෙල් එකක් වෙයි කියලා ගත්තා. ඔයාලට තියෙන්නේ දැන් හිතන්නකෝ මේක මෙක් කියලා. ඕක ගත්තා. මෙතන ඔයාලට තියෙන ඔක්කොම details ටික. හරිද? යාලා දීලා තියෙනවා images දීලා තියෙනවා videos සමහර වෙලාවට දීලා තිබ්බා මොනවද තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලා තියෙන්නේ stainless steel දැන් මේ තියෙනවානේ stock එකේ ඒක මුලින්ම බලන්න ඕනේ stock එකේ කීයක් තියෙනවද කියලා. මොකද නැත්තම් එයා මේක හොඳට product එක sell කියලා ගත්තට වැඩක් නැහැ. stock එකේ ඔයාලගේ 0 නම්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ stock එකේ 0 නම්
ඉතින් මම දැකලා නැහැ මේගොල්ලන්ගේ ස්ටොක් zero ස්ටොක් තියෙනවා කොහොමද අනිවාර්යයෙන්ම ස්ටොක් මේගොල්ලන්ගේ තියෙනවා ඒක හොඳයි මේ ඒක නිසා ඔයාලට තියෙන්නේ මෙතන මේ නම කොපි කරලා ගන්න පුළුවන් හරිද මේ නම කොපි කරලා එහෙම කොපි කරගත්තා ඕක කොපි කරගත්තා ඊට පස්සේ දැන් ඔයාලට හිතන්නකෝ මම මේකෙන් මේක තමයි දැන් මම ඔයා ඕඩර් කරන්න යන්නේ කියලා හරිද ඒ කියන්නේ මේක තමයි දැන් ඔයා සෙල් කරන්න යන්නේ කියලා හිතන්නකෝ ඔයාලට තියෙන්නේ මේක ගත්තා මේ විස්තර ටික ගත්තා ප්‍රයිස් එක ගත්තා ඒක ඔයාලට මෙතනින් පේනවා ඇති මාකට් ප්‍රයිස් එකත් ඒගොල්ලෝ එහෙම දීලා තියෙනවා එතකොට හිතන්නකෝ මේ මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලා අයිටම් එක තෝරගත්තා අයිටම් එක ඒවා Facebook එකේ හරි Instagram එකේ හරි TikTok එකේ මොකේ හරි දාලා ඔයාලා ලිස්ට් කරන්න තියෙන්නේ Facebook marketplace එකේ හරි දාලා ඒක සෙල් කරලා ඕඩර් එකක් ආවට පස්සේ හිතන්නකෝ දැන් ඔයාලට මේකෙන් දාලා ඕඩර් එකක් ආවා දැන් කොහොමද ඕඩර් එක ගන්න හරිද ඕඩර් එක ගන්න මෙතන තියෙනවා ඇඩ් ඕඩර් කියලා ඊට පස්සේ මෙතන ඇඩ් ඕඩර් එකේ හරිද අපි නම කොපි කරගත්තනේ මතකයි නම කොපි කරගත්ත එක මෙතෙන්ට පේස්ට් කරන්න මෙතන පේස්ට් කරාට පස්සේ මෙතන තියෙනවා සෙල්ස් එක මේක සිලෙක්ට් කරා සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා දැන් ඔයා මේගොල්ලන්ගේ ප්‍රයිස් එක තිබ්බේ මේ තියෙන්නේ 1800 කනේ හරිද මේගොල්ලෝ මේ මාකට් ප්‍රයිස් එක අපිට කියන්නේ සෙල් කරන්න පුළුවන් 2522යි කියලා ඒක දීලා තියෙනවා නැත්නම් අපිට කැමති ගාන එකෙන් අපිට ලාභය තියාගෙන කරන්න පුළුවන් ගන්න අපි කරන්න මේ ප්‍රයිස් එක දාන්න ඕනේ අපි Facebook එකේ හරි මොකේ හරි දාන්න ඒක නිසා දැන් හිතන්නකෝ මෙතන මම 2522 ගණන් කියලා 2500ක් දැම්ම කියලා එතකොට මෙතන පෙන්නනවා සබ් ටෝටල් එක 2500යි කමිෂන් එක අපේ 698 ඒක කියන්නේ අපිට මේක 698ක කමිෂන් එකක් අපිට එනවා හරිද ඊට පස්සේ ඔයා ඕඩර් එකක් ගද්දි දැන් හිතන්නකෝ ඕඩර් එකක් ගත්තා කස්ටමර්ගේ අනිවාර්යයෙන් ඉල්ල ගන්න ඕන නම හරිද ෆෝන් නම්බර්ස් දෙකක් ඉල්ල ගන්න ඊට පස්සේ ඇඩ්‍රස් එක මොන හරි විශේෂ දෙයක් තියෙනවා නම් රිමාක්ස් වගේ ඒ ඉල්ල ගන්න ඊට පස්සේ සිටි එක හරිද සිටි එක හිතන්නකෝ මම ඉගම්බු කියලා ඊට පස්සේ මෙතන දාන්න ඕනේ බැංක් පේමන්ට් කැෂ් ඔන් ඩෙලිවරි ගොඩාක් කස්ටමර්ස් වල යනවා මේ දවස්වල නම් කැෂ් ඔන් ඩෙලිවරි තමයි ඒක හොඳයි කැෂ් ඔන් ඩෙලිවරි ගන්න එක ලේසි කියන්නේ ඒක හොඳයි ඊට පස්සේ මෙතන ඩෙලිවරි චාර්ජස් එක ඔයාලට පේනවා ඇති ඩෙලිවරි චාර්ජස් 450යි ඊට පස්සේ ඩෙලිවරි චාර්ජස් එක 2950යි අන්තිමයි ඔයාලට පුළුවන් පොඩි ට්‍රික් එකක් විදියට හරිද පොඩි ට්‍රික් එකක් විදියට ඩිලිවරි දැන් ඔයා මේක Facebook එකේ හරි මාකට් ප්ලේස් එකේ මේක මේ ලිස්ට් කරනවා කියන්නකෝ දාද්දි ඔයාලට පුළුවන් 2950යි කියලාම දාන්න. ඒ කියන්නේ ඔයා මේක කලින් ඇවිල්ලා මෙතන ඇඩ් ඕඩර් ගිහිල්ලා ඔයා බලා ගන්න ඕනේ මෙතන ඩිලිවරි චාර්ජස් කීයද ඔයාලට කමිෂන් එක කීයද ඔයාලට සෙල් කරන්න පුළුවන් ප්‍රයිස් එක කීයද කියලා ඔක්කොම කැල්කියුලේට් කරලා ඔය Facebook එකේ හරි සෝෂල් මීඩියා වල හරි ඔයා ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරනවා නම් හොඳයි. එතකොට ඔයාලට පුළුවන් මෙතන ග්‍රෑන්ඩ් ටෝටල් එක මෙතන මෙයා දීලා තියෙනවා කැල්කියුලේට් කරලා 2950යි කියලා. ඊට පස්සේ ඔයා දානවා 2900යි. හරි 2950යි කියලා දාලා 2950 කියලා දාලා කැෂ් ඔන් ඩෙලිවරි කියලා දාන්න. ඒක ඔයා ඩෙලිවරි චාර්ජ් එකක් මොකුත් දෙන්නන්න එපා. හරිද? ඊට පස්සේ මේ ඩෙලිවරි ෆී හරි නිකන් ඒ වගේ මොකක් හරි එහෙම දැම්මට පස්සේ විතර මිනිස් ගන්න එක ඩෙලිවරි නැහැ. ඒක පුරු ගන්න 1950. හරිද? එතකොට ඒක ලේසියිනේ. අන්න ඒ වගේ ඒ විදියට 2950යි කියලා කෙලින්ම සම්පූර්ණ ගාන දාන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ දැම්මා දැන් කෝඩ් මේ විදිහට තමයි කස්ටමර් කෙනෙක්ගෙන් ඕඩර් එකක් ආවට පස්සේ ඩීටේල්ස් ටික ෆිල් කරා මෙතන දැම්මා ඊට පස්සේ මෙතන ක්වොන්ටිටි එක දාන්න ඒ කස්ටමර් එකක්ද දෙකක්ද කියලා දාන්න ඕඩර් කරනවා නම් ඒක වෙනස් කරනවා දැන් මෙතන ඒක මේ ටෝටල් ඔක්කොම වෙනස් වෙනවා ඒ විදිහට වෙනස් කරලා සබ්මිට් කරා එච්චරයි ඊට පස්සේ මේගොල්ලෝ මෙතන මයි ඕඩර්ස් යටතට ඒක වැටෙනවා මයි ඕඩර් එකට වැටෙනවා මේ මෙතෙන්ට වැටෙනවා ඊට පස්සේ ඒක කුරියර් වෙලාද ස්ටේටස් එක මොකද්ද ඔය ඔක්කොම ටික වැටෙනවා හරිද ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ මම ආයෙ නැවත මතක් කරොත් ඔයාලට මෙතෙන්ට ගිහිලා රෙජිස්ටර් වුණා මේ රිෆිල් කරලා රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලගේ ෆයිල් එක ක්‍රියේට් වෙනවා මේ විදිහට ඔයාලගේ ෆයිල් එක ක්‍රියේට් වෙනවා ඊට පස්සේ NIC එක හරි මේ මොකක් හරි ඒගොල්ලන්ට වෙරිෆයි කරගන්න පුළුවන් ඔයාලගේ NIC එක නැත්නම් මම මෙතනට දැම්මේ ලයිසන් එක ඩ්‍රයිවිං ලයිසන් එක අන්න මේ විදිහට දාලා වෙරිෆයි කරගත්ත account එක ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාලට කෝල් කරනවා account එක වෙරිෆයි කරද්දි ඊට පස්සේ අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ හරියට ප්‍රොඩක්ට් එකක් මෙතනින් තෝරගත්තා ප්‍රොඩක්ට් එකක් තෝරගත්තා කැල්කියුලේට් කරලා බැලුවා කොහොමද මේකට යන්නේ මේ විස්තර ටික
කොහොමද ඔයාලට රීසෙල් කරන්න පුළුවන් ප්‍රයිස් එක කීයද මේගොල්ලන්ගේ ඩ්‍රොප් ෂොපින් ප්‍රයිස් එක කීයද ඔයාලට කමිෂන් එක කීයක් වෙනවද ඩිලිවරි චාර්ජස් කොහොමද ඒ ඔක්කොම කැල්කියුලේට් කරලා ඔයා මේක Facebook එකේ දාලා ලිස්ට් කරා ඕඩර් එකක් ගමන පස්සේ කස්ටමර් නේම් එකයි ෆෝන් නම්බර් එකයි ඇඩ්‍රස් එකයි ගත්තා සිටි එකයි ගත්තා ඔන්න ඔය විදිහට දැම්ම කැෂ් ඔන් ඩෙලිවරි බැංක් පේමන්ට් නම් බැංක් පේමන්ට් දැම්ම ඕඩර් එක සබ්මිට් කරා එච්චරයි කරන්න තියෙන්නේ ඔයාලට මේක හරියට මේකට බහැලා කරොත් ඔයාලා හිතන්නකෝ 527ක් මේ වගේ අයිටම් එකක් ගත්තා කොහෙටම ගත්තා ඔයාලට මේකෙන් ඔයාලා ලාභයක් තියාගන්නවා කියලා 500ක ලාභයක් 500ක ලාභයක් තියාගත්තොත් ඔයා සතියට අයිටම්ස් ඔයා හරියට කරොත් සතියට අයිටම්ස් 10ක් ඔයාලට විකුණ ගන්න බැරි කමක් නැහැ නේ හරිද සතියට අයිටම්ස් මේ වගේ 10ක් වික්කොත් හරිද එකම අයිටම් එකකින් නෙමෙයි නෝ අයිටම්ස් ගොඩක් ලිස්ට් කරනවානේ ඒ විදිහට මම කියන්නේ එක අයිටම් එකක් ගත්තා එක අයිටම් එකකින් සතියට 10ක් ඔයා වික්කොත් හරිද හරියට ගොඩක් ගාලා සතියට රුපියල් 5000ක් හරිද ඒ වගේ වෙන වෙන අයිටම්ස් ඔයා හිතන්නකෝ මේ අයිටම්ස් 10ක් වික්ක කියලා මම කියන්නේ මේ අයිටම් එකකින් නැතුව මේ ප්‍රොඩක්ට් එකකින් නැතුව ප්‍රොඩක්ට් 10කින් 10 ගන්න වික්කා එතකොට නිකම්ම ඔයාට රුපියල් 50000ක් නේ හිතන්නකෝ සතියට ගත්තත් ඔයාට මාසෙට ගත්තා රුපියල් 50000ක් මේකෙන් නිකම්ම හෙව්වයි ඊසි ඉතින් මේ විදිහට ඔයාලා හරියට මේක ගේමක් ගහලා කරොත් සුපිරිම මෙතඩ් එකක් තමයි ඔයාලට අමතර ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙනම් හැමෝටම මේක කරන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි දැන් මේකෙන් අපි හැමෝටම වැදගත් වෙන්නේ කොහොමද මේකෙන් ගෙවන්නේ කියලානේ. එතකොට මේකෙන් අපි මෙතනින් අපේ ප්‍රොෆයිල් එකේ අපි ඇඩ් කරානේ අපේ බැංක් ඩීටේල්ස් කිසි ප්‍රශ්නයක් නැහැ මේ බැංක් ඩීටේල්ස් වලට ඒගොල්ලෝ මෙතනින් අපි බලා ගන්න පුළුවන් කොච්චරක් අපේ earn කරලා තියෙනවද කියලා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ සතිපතා මාසපතා අපේ බැංක් එකට බල සල්ලි අපේ දානවා කිසිම අපිට බලන්න දෙයක් නැහැ. ඒවා මේ දේවල් හරියටම වෙනවා. හරියට බලලා ප්‍රොඩක්ට් එක තෝරලා වයිරල් වෙන ප්‍රොඩක්ට් එකක් බලලා ප්‍රයෝජනවත් ප්‍රොඩක්ට් එකක් බලලා Facebook එකේ සෙල් කරලා ක්ලික් කරලා මේ ගමතර අපේ මම හොයාගන්න කියලා මේ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් මේ වගේම ඔයාලට අපිට ගන්න හොයාගන්න පුළුවන් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් එහෙනම් හැමෝටම ජය වේවා කියලා කියනවා.